දැන් අපේ කලින් වීඩියෝ බලපු අය දන්නවා අපි මාකට් බෑග් එකක් මහන විදිය ඔයාලට සම්පූර්ණයෙන්ම කියා දුන්නා. ඉතින් මේ බෑග් එක මහන්න අවශ්‍ය සියලුම ඒ අමුද්‍රව්‍ය කොටස් ටිකත් ඔයාගේ නිවසටම එව්වා. ගොඩ දිනක ඒක මහලා මට සාම්පල් පිටු ෆොටෝස් ඒවල තිබුණා. අපි මැහුවා. හොඳටම කියා දුන්නා. ඇත්තට මේක බොහොම පැහැදිලිව අපිට තේරුම් යනවා කියලා ගොඩාක් අය ඒ වීඩියෝ එක බලලා මට කමෙන්ට් කරලා තිබුණා. WhatsApp එකට මැසේජ් උත් එවලා තිබුණා. ඉතින් දැන් ඊට පස්සේ ගොඩ දිනක් ඉල්ලුවා මේක අපිට පුළුවන් නම් කපලා කොටස් වශයෙන් එවන්න කියලා. මේක රෙදි ගන්න කරදරයි, දුර යන්න ඕන. ඊට පස්සේ මේක කපා ගන්න කරදරයි කියලා. ඉතින් මම මීට කලින් වීඩියෝ එකනොත් කිව්වා ඔයගොල්ලන්ට මම කපලා එවනවා කියලා කොටස්. හැබැයි ඒක මට පොඩ්ඩක් කරදර වුණා. ඉතින් මොකද මේක කපන්න ගියාම ලොකු ලාභයක් නැහැ. ඉතින් කපන්න හරි අමාරුයි. කරන අය දන්නවා ඇති කොයිතරම් අමාරු වැඩක්ද කියලා. නමුත් මගෙන් බොහෝ දෙනෙක් ඉල්ලීමක් කරා අනේ අපිට මේ අපේ ගෙවල් වල මේක කරන්න ඉඩ නැහැ. අපේ තියෙන මැටි පොලවක්. එහෙම නැත්නම් පොලව හරියට මට්ටම් නැහැ. ඒක නිසා මේක කපන්න බෑ. අපිට ලොකු මේස එහෙම නැහැ. ගෙදරටම තියෙන පුංචි මේසයක්. එහෙම නැත්නම් අපේ ගෙදර ඒ පහසුකම් නැහැ. අපිට මේක කරගන්න බෑ. පුළුවන් නම් උදව්වක් විදියට මේක කපලා අපිට එවන්න කියලා. ඉතින් ඊට පස්සේ මම ඕගොල්ලන්ට උදව්වක් වශයෙන් මේක කපලා එවන්න කියලා නැවත තීරණය කරා. ඉතින් ඒක නිසා දැන් මම කපන්නේ මේ අතින් නෙමෙයි. මම ඒකට මැෂින් එකක් ගත්තා. ඉතින් මැෂින් එකක් අරගෙන මම මේ කොටස් ටික කපනවා. කපලා එවනවා. දැන් මේ වෙනකොට මම සාමාන්‍යයෙන් මේ කොටස් කපලා එක්කෙනෙක්ට 500ක් ඇව්වා. තව එක්කෙනෙක් 20 දෙන්නෙක්ට ඇව්වා 20 13ක් ඇව්වා 5ක් ඇව්වා 10ක් ඇව්වා. ඒ වගේ තව 40ක් ඉල්ලලා තියෙනවා හිට අනිද්දා. ඒ විදිහට මම බෑග් 40කට 50කට 100කට ඒ වගේ කොටස් ටික යවුවා. ඉතින් මම යවනකොට යවන්නේ මෙන්න මේ වගේ. ඔයගොල්ලෝ දන්නවා බෑග් එකේ සයිඩ් එක. එන්නේ මේ සයිඩ් එකට අවශ්‍ය කොටස් දෙකක් ඕන. ඒ කොටස් දෙක යවනවා. දැන් ඊපස්සේ තියෙනවා බෑග් එකේ හැන්ඩල් දෙක තියෙනවා. මේ හැන්ඩල් එකට අවශ්‍ය මේ වගේ රෙදි කොටස් දෙකක් අවශ්‍යයි. ඉතින් ඒක මම යවනවා. මේ රෙදි කොටස් දෙකක් යවනවා. ඊට පස්සේ අර බෑග් එකේ සයිඩ් කොටස. ඒ සයිඩ් කොටසට අවශ්‍ය මේ වගේ යවනවා. ඉතින් දැන් මේක සෙන්ටිමීටර් 45ක් දිගයි 40ක් පළලයි. ඒ කියන්නේ 40ක් උසයි 45ක් පළලයි. ඊළඟට මේ කොටස සෙන්ටිමීටර් 20ක් පළලයි. මේක සෙන්ටිමීටර් 128ක් දිගයි. ඊළඟට මෙන්න මේ කොටස ගත්තාම මේක සෙන්ටිමීටර් 10ක් පළලයි 128ක් දිගයි. එතකොට දැන් මේ විදිහට තමයි මම ඕගොල්ලන්ට එවන්නේ. ඉතින් දැන් බොහෝ දිනක් මගේ මේ වෙනකොට මේ කොටස් අරගෙන ව්‍යාපාර කටයුතු කරනවා. ඒ වගේම තමයි දැන් යම් කිසි කෙනෙක්ට අවශ්‍ය නම් දැන් අපි එවන්නේ හොඳම රෙද්ද. අපි ළඟ නැහැ බාල රෙද්ද. ඉතින් හොඳම රෙද්ද එවන්නේ. ඒතර යම් කිසි කෙනෙක්ට අවශ්‍ය නම් ඔයාගේ මෙෂර්මන්ට් වලට අපි කපලා එවන්න අපිට එහෙම කරන්න පුළුවන්. ඒතර ඔයා අපිට මෙෂර්මන්ට් කියලා එවන්න මට දිග පල්ල මේ සයිස් එකට ඕන කියලා. ඒතර අපිට එහෙම කපලා එවන්න පුළුවන්. දැන් අපෙන් බොහෝ දෙනෙක් මේක ගන්නේ ගෙවල් වල රෙදි මහන අය. පොඩියට රෙදි මහන අය. ඒගොල්ලෝ කරන්නේ මේකෙන් කෑලි 10ක් විතර මගෙන් ගෙන්න ගන්නවා. අරගෙන බෑග් 10ක් විතර මහලා ගෙදර ඉස්සරහා තමන්ගේ ටේලර් ෂොප් එකේ ඉස්සරහා එල්ලලා තියෙනවා. එතකොට ඒක සිල්ලරේ 150ට 180ට වගේ මුදලකට දෙනවා. ඉතින් එයාට මේකෙන් ලාභයක් තියෙනවා. ඊළඟට සමහර අය ඉන්නවා පුංචි කඩයක් තියෙනවා. නිතරම සෙනග ඉන්නේ නැහැ. පැත්තකින් රෙදි මහනවා, තව මොනවා හරි දෙයක් කරනවා. ඉතින් ඒ වගේ අය බලනවා තමන්ගේ කඩේට එන ඒ පාරිභෝගිකයන්ට මේ බෑග් එකක් විකුණන්න. ඉතින් එයා කරන්නේ නිකන් ඉන්න වෙලාවට මගෙන් මේ කොටස් ගෙන්නගෙන නිකන් ඉන්න වෙලාවට මේ බෑග් මහනවා. මහලා එයාගේ කඩේම එල්ලනවා. එල්ලලා එයා විකුණනවා. ඉතින් එතකොට ලාභය වැඩි. දැන් මේක තොග වශයෙන් කරන අයත් ඉන්නවා 100 200 එහෙම මහා පරිමාණයෙන් මහලා මේක විකුණනවා. ඉතින් එහෙම අයත් ඉන්නවා. ඉතින් මේ හැම කෙනෙක්ටම අවශ්‍ය ප්‍රමාණ වලින් අපි එවන්න සූදානම්. ඉතින් ඕගොල්ලෝ දන්නවා පෙන්නන වීඩියෝ එක මේ දෙන්නේ මේ කපලා දාලා තියෙන විදිය මේ ලොකු කොටස
බෑග් එකේ සයිඩ් කොටස. ඉතින් මේ තියෙන රෝල් මගේ ළඟ තියෙනවා අවශ්‍ය ඕනම පාටක රෝල් තියෙනවා. ඉතින් මේ රෝල් එක තියෙනවා යාර 110ක්. ඊළඟට මේ රෝලේ උස සෙන්ටිමීටර් 160යි. 160ක් උසයි. ඊළඟට යාර 110ක් දිගයි. මේ රෝලක් ගන්නවා නම් අපිට ඔයාට මුදල අඩු කරලා දෙන්නත් පුළුවන්. ඒ වගේම යාර 10ට වැඩියෙන් ගන්න ඕන ප්‍රමාණයක් අපිට මේ කැම්බරෙලා රෙද්දෙන් එවන්න පුළුවන්. මේ කැම්බරෙලා රෙද්ද මාකට් බෑග් මහන්න ගන්නවා. ඊට පස්සේ මේක අර පිරිකර දාන්න බෑග් මහන්න ගන්නවා. ඊට පස්සේ තවත් දේවල් වලට ගන්නවා. ඊට පස්සේ මේක බෑග් මහනකොට ලයිනින් වලට වාගේ දේවල් වලටත් මේ කැම්බරෙලා රෙද්ද ගන්නවා. ඉතින් කැම්බරෙලා රෙදි අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිට ඒක එවන්නත් පුළුවන්. අපි අර එවන්නේ මේ බොහෝ දෙනෙක්ට අර කොළඹ නැත්නම් ප්‍රධාන නගරවලට යන්න අපහසු අයට. ඕගොල්ලොන්ට නගරයට ගියත් ඔයාලට මුදලක් යනවා. ඉතින් ඒක ඊළඟට කාලයක් යනවා. නගරයට යනකොට මුදලක් වියදම් වෙනවා. මග දිගට බස් කුලියක් යනවා, තේ බොන්න යනවා, තව දේවල් වලට වියදම් යනවා. ඒ වගේම ඔය කාලය යනවා. ඉතින් ඒ කාලය ඒ කළමනාකරණය කරගන්න තමයි අපි මේක නිවසටම එවන්නේ. බොහෝ දෙනෙක් අහනවා දැන් මේ බෑග් කොහොමද එවන්නේ කියලා. මේ බෑග් එක අපි එවන්නේ කොරියර් කරලා. ශ්‍රී ලංකා තැපෑලෙන් තමයි ගන්න. ඒක විශ්වාසයි. ඔයාගේ නිවසටම ගෙනත් දෙනවා. අනිත් ඒවා ලංකාවේ හැම ගමක් ආසන්නයේම තැපැල් කාර්යාලයක් තියෙනවා. ඒකින්ද බය දෙයක් නැහැ. ඔයාට බය වෙන දෙයක් නැහැ. ඔයාට ගිහිල්ලා ගන්න පුළුවන්. නැත්නම් ඒගොල්ලෝ ගෙදරටම ගෙනල්ලා දෙනවා අනිවාර්යයෙන්ම. ඔයාට කෝල් කරනවා සල්ලි ටික ලෑස්ති කරගන්න අපි බඩු ගේනවා කියලා. ඉතින් දැන් ඕගොල්ලෝ ගොඩ දෙනෙක් අහනවා මේ වගේ කොහොමද කුරියර් ගාස්තු? සාමාන්‍යයෙන් ඔයාට බෑග් 50ක් වගේ එවද්දී කුරියර් ගාස්තුව රුපියල් 600ක් 700ක් වගේ මුදලක් තමයි යන්නේ. බෑග් 20ක් එවද්දී ඔයාට කුරියර් ගාස්තුව රුපියල් 300ක් 450ක් වගේ මුදලක් තමයි යන්නේ. බෑග් 10ක් වගේ එවද්දී ඔයාට කුරියර් ගාස්තුව රුපියල් 300ක් 350ක් වගේ මුදලක්. ඒක හරියටම කියන්න එපා. අපි මොකද අර රැප් කරනවානේ හොඳට මේක සුරක්ෂිතව මේක මේ පාර්සල් කරනවා. ඉතින් මේ පාර්සලේ අපි ගන්න කඩදාසිය වල පුංචි බරක් එනවා. එහෙම වුණොත් පොඩ වෙනස් වෙනවා. ඉතින් හරියටම කියන්න බෑ. නමුත් ඔය වගේ පුංචි ගානක් තමයි කුරියර් ගාස්තු යන්නේ. එතකොට දැන් ගොඩක් අය අහනවා දැන් මේ කට් එකක මිල කීයද? සාමාන්‍යයෙන් අපි මේ කට් එකක එවන්නේ වාට රුපියල් 78ක් වාගේ මුදලකට තමයි එවන්නේ. එතකොට මේක දැන් හොඳ ලොකු බෑකට් බෑග් එකක්. සාමාන්‍යයෙන් දැන් වෙළඳ පොලේ තියෙනවා බාල විදියට මහලා අර හැන්ඩල් එක තියෙනවා ඊටාම තුනි විදියට මහලා ඊට පස්සේ මේ සයිඩ් කොටසත් ඊටාම ඝනකම අඩු විදියට. ඉතින් ඒකත් එක්ක මේ අපේ එක සංසන්දනය කරන්න එපා. අපේ බෑග් එක සම්පූර්ණ හොඳ මාකට් බෑග් එකක්. ඔයා ඒක අරගෙන මහලා විකුණනොත් ඔයාට හැමදාම බිස්නස් තියෙනවා. හැබැයි යම් කිසි කෙනෙක්ට අවශ්‍ය නම් ඒ විදිහට ලාභ විදිහට මහලා බෑග් එකක් විකුණන්න අපිට පුළුවන් ඔයා කියන මෙෂර්මන්ට් වලට රෙදි කපලා එවන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔයා අපිට මෙසේජ් එකක් දාන්න. අපේ WhatsApp අංකයට මෙසේජ් එකක් දැම්මොත් අපි තොරතුරු එවන්නම්. ඉතින් සිලෝන් බිස්නස් අපේ YouTube channel එක ඔයා බලන්න. ඒකේ තියෙන වීඩියෝ ඔයාට දියුණු වෙන්න පුළුවන් ඕන තරම් වීඩියෝ තියෙනවා. ඔයා අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ අලුත් බිස්නස් ගැන තමයි තියෙන්නේ. දැන් බිස්නස් එක ගැන කියලා නිකන් ඉන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා වීඩියෝ channel වල එක බිස්නස් ගැන කියා දෙනවා. හැබැයි අපි බිස්නස් එක ගැන කියා දෙනවා. ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය ඔයාට අවශ්‍ය නම් ඒවනවා. එහෙම නැත්නම් ඒවා ගන්න තැන් අපි කියා දෙනවා. සාමාන්‍යයෙන් ඔයාට මැෂින් ඕන නම් ඒව ගැන කියා දෙනවා. ඒවට ගන්න තැන් කියා දෙනවා. මේ හැමදේම විලඳ පොළ ගැන කියා දෙනවා. හැමදේම අපි ඔයාට කියා දෙනවා. ඉතින් ඔයා සිලෝන් බිස්නස් හබ් YouTube channel එක subscribe කරන්න. අපේ බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඊළඟට අපේ තියෙනවා සිලෝන් බිස්නස් හබ් Facebook page එක ඒකත් ලයික් කරන්න. ඊළඟට TikTok channel එක දෙනවා ඒකත් ලයික් කරන්න. අනිවාර්යයෙන්ම මම මේකේ මේ වීඩියෝ එකේ description එකේ සහ කමෙන්ට් තීරුවේ දාන්නම් අපේ සිලෝන් බිස්නස් හබ් group එක. ඔයා මේ group එකට සම්බන්ධ වුණොත් අපේ WhatsApp group එකට සම්බන්ධ වුණොත් ඔයාට ගොඩක් තොරතුරු දැනගන්න පුළුවන්. ඒකේ ඉන්න යාළුවොත් එක්ක තොරතුරු හොමාරු කරගන්න පුළුවන්. ඔයාට ශනිකව දෙයක් දැනගන්න පුළුවන්. ඒ හින්දා ඔයා අනිවාර්යයෙන්ම අපේ සිලෝන් බිස්නස් හබ් WhatsApp group එකට එකතු වෙන්න. ඉතින් අපි අදට මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ඊළඟටත් අපි මේ වගේම ඔයාට වැදගත්ම වීඩියෝ එකක් ගේනවා. ඒ නිසා දිගටම රැඳී ඉන්න සිලෝන් බිස්නස් හබ් එක ඔයාට ජය වේවා. අපේ රටේ ආර්ථිකය නංවන දේශීය ව්‍යාපාරික නාලිකාව සිලෝන් බිස්නස් හබ්. දැන් සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරගන්න.